අයිබෝවන් ඔයාලව ආදරෙන් පිළිගන්නවා සෝල් හීලා YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනාවු රීඩින් එක තමයි ඔයාලගේ අගෝස්තු මාසේ ඔයාලට කොහොමද කියන රීඩින් එක. ඉතින් රීඩින් එක අද මම ගෙනාවේ කලෙක්ටිව් රීඩින් එකක් විදිහට. මේකෙදී මම කරුණු කිහිපයක් කියනවා. ඒ කරුණු වලින් ඔයාලට එකක් හරි ගැලපෙනවා නම් මේ රීඩින් එක ඔයාටම තමයි. ඉතින් රීඩින් එකට යන්න කලින් මම පොඩි මතක් කිරීමක් කරනවා. ඔයාලාට මම ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා සහ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ගැලපුණාද, රීඩින් එක ගැලපුණාද, රෙසනේට් වුණාද කියලා මට කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම ඔයාලා තව මොනවා හරි බලාපොරොත්තු වෙන මොනවා මගේ මාතෘකාව වලින්ද ඔයාලා තව රීඩින් බලාපොරොත්තු වෙන්නේ කියලා ඒ කමෙන්ට් වලින් මට කියන්න කියලා මම ඉල්ලනවා. ඉතින් අපි දැන් යමු රීඩින් එකට. මුලින්ම මම ඔයාලට කරුණු කිහිපයක් කියන්නම් මේ කලෙක්ටිව් රීඩින් එක ඔයාලට ඇකියුරේට් වෙන්න. පළවෙනි කාරණේ තමයි ඔයාලගේ ලයිෆ් පාත් නම්බර් එක අංක 1 2 4 8 සහ 7 නම් මේ රීඩින් එක ඔයාටමයි. ඊළඟ එක ඔයාලා දැන් ඉඳන් ඉන්නේ නැද්ද මේ කළු සුදු රෝස රතු දම් කහ කියන වර්ණ තියෙනවා නම් මේ රීඩින් එක ඔයාටමයි. ඒ වගේම ඔයාලා ඉපදුනේ ජනවාරි ඔක්තෝබර් සැප්තැම්බර් නොවැම්බර් සහ දෙසැම්බර් කියන මාසවල නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයාලා කැමතිම පාට අතර කළු සුදු කහ රෝස දම් තියෙනවා නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම ඔයාලා ජීවිතේ මොකක් හරි මේ වෙනකොට ලොකු කඩාවැටීමක ලොකු හිත රිදීමක එහෙම නැත්නම් ඊළඟ මොහොතේ මොනව කරන්නද කියලා හිතා ගන්න බැරි හිරවීමක තත්ත්වයක ඉන්නවා නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයාලා විදේශගත වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම ඔයාලා ගණ දෙවියෝ, කාලි මෑණියෝ, ලක්ෂ්මී මෑණියෝ, සරස්වතී මෑණියෝ, ශිව දෙවියෝ, හනුමාන් දෙවියෝ වගේ අයව හිතින් හරි අදහනවා නම් මල් පහන්ම තියන්න ඕනේ නැහැ. හිතින් හරි අදහනවා නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම ඔයාලගේ උපන්දිනේ ඕනම මාසෙක 22 වෙනිදා, 10 වෙනිදා, 11 වෙනිදා, 5 වෙනිදා, 4 වෙනිදා හා 5 වෙනිදා නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඉතින් මේක තමයි මම අද කැරක්ටර් රීඩින් එකට ගත්තු කරුණු. ඉතින් මේ කරුණු එකක්වත් ඔයාලට ගැලපුණ නැතත් ඔයාලා මේ රීඩින් එක හම්බෙන් දැක්කනම් ඒත් මේ රීඩින් එක ඔයාලට ඇකියුරේට් වෙනවා. ඉතින් මේ කරුණු එකක් හරි ඔයාලට ගැලපෙනවා නම් එකක් හෝ කීපයක් ගැලපෙනවා නම් ඉතින් මේ රීඩින් එක ඔයාලට ගොඩක්ම ඇකියුරේට් 100%ක්ම ඇකියුරේට්. ඒ වගේම ඔයාලට කරුණු කීයක් ගැලපුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න කියලා ආවරෙන් ඉල්ලනවා. ඉතින් අපි දැන් යමු රීඩින් එකට. ඉතින් ඔයාලගේ ලබන මාසය ගැන බලනකොට ඔයාලගේ ලබන මාසෙදි ටිකක් ඔයාලට වැඩ අධික බවක් දැනෙන්න පුළුවන්. ඔයාලට එකවර වැඩ කීපයක් බැලන්ස් කරගෙන යන්න වෙන මාසයක් කියලා පෙන්නනවා. එතකොට ඒක ඔයාලගේ රැකියාවේ වැඩ එහෙම නැත්නම් ඔයාලා බිස්නස් එකක් කරනවා නම් ඒකේ වැඩ ඉගෙන ගන්නවා නම් එහෙම ඒ දේවල් එක්ක ඔයාලට එකවර වැඩ ගොඩක් එකපිට ඇවිල්ලා වැඩ ගොඩක් බැලන්ස් කරගෙන යන්න වෙන මාසයක්. ඒ වගේම ඔයාලට බැලන්ස් කරගන්නත් පුළුවන්. ඒ විදිහට තමයි පෙන්වන ලබන මාසේ බලපුවහම ඕවරෝල් එනර්ජි එක. ඒ වගේම ඔයාලට පෙන්වනවා ඊළඟට අපි බැලුවොත් එහෙම ඔයාලගේ යුග දිවියේ ආදරය ගැන ගත්තොත් ඔයාලගේ යුග දිවියේ එහෙම නැත්නම් ආදරේ නව පිබිදීමක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා එක්ක FAI එක ඉඳලා බ්‍රේක් අප් එක හිටපු කෙනෙක් නම් ඔයාලා මේ දේවල් වලින් පරණ දේවල් අමතක කරලා ඔයාලා අලුත්ම ජීවිතයකට යනවා. එක්ක අලුත් සම්බන්ධයකට යනවා නැත්නම් ඔයාලා විවාහකින් ඩිවෝස් එකට හිටියා නම් අලුත් ඒත් සම්බන්ධයකට හෝ විවාහයකට යනවා. එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයාලා මොකක් හරි ප්‍රශ්න තිබ්බනම් යුග දිවියේ හෝ ආදර සම්බන්ධව ඒ ඔක්කොම ප්‍රශ්න නැති වෙලා ගිහිල්ලා ප්‍රශ්න විසඳිලා ඔයාලා ආපහු ජීවිතය අර අපි කියන්නේ අලුතෙන් පටන් ගන්නවා කියලා. අන්න ඒ වගේ තත්ත්වයකට යනවා. ජීවිතේ නව පිබිදීමක් ආදරේ විවාහ ජීවිතේ නව පිබිදීමකට යනවා කියලා පෙන්නනවා. ඊළඟට අපි බලුවොත් ඔයාලගේ ආර්ථික තත්ත්වය නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාලට ආර්ථික හොඳට සල්ලි මාසේ පුරාම ඔයාලා වියදම් කරලා හොඳට සැහැල්ලුවෙන් ඇවිදලා කියලා ඇඳුම් පැළඳුම් අරගෙන වියදම් කරලා ඉන්න පුළුවන් තරම් සල්ලි ලැබෙන මාසයක්. ඒ වගේම සමහරක් පිරිසකට මෙතන මුදල් සම්බන්ධයෙන් අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අවස්ථා කීපයක්. එතකොට ඔයාලට මේ අවස්ථාව දකිද්දි මුලින්ම හිතෙන්න පුළුවන් මේක ලොකු රිස්ක් එකක් නේද? මේක ලොකු අවදානමක් මේක නම් හරියන්නේ නැති වෙයිද දන්නේ නැහැ වගේ දෙයක්. හැබැයි කිසිම දෙයකට බය වෙන්න එපා. එහෙම අවස්ථාවක් ආවොත් ඒක ගන්න. ඒක අතිසාර්ථක වෙනවා. ඊට පස්සේ ඔයාලගේ ඊළඟට ගත්තොත් ඔයාලගේ රැකියා ස්ථානයේ මෙච්චර කල් මොකක් හරි ඔයාලා ගැටලුවක් නැත්නම් එතන අයත් එක්ක හිතමනාවකමක් මොකක් හරි තිබ්බනම් ඒ හැමදේම විසඳිලා රැකියා ස්ථානයේ තිබ්බ ගැටලු හැමදේම විසඳිලා ඔයාලට රැකියාව කරන අයත් එක්ක හරියම සතුටින් සැහැල්ලුවෙන් රැකියාව කරගෙන යන්න පුළුවන් වෙනවා. ලස්සන රැකියා ස්ථානයේ ලස්සන පරිසරයක් හැදෙනවා. ඔයාලගේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා
සමහර විට සමහරක් පිරිසකට ඔයාලගේ මේ රස්සාව කරන තැන කෙනෙක්ගේ වෙඩින් එකකට එහෙම නැත්නම් එන්ගේජ්මන්ට් එකකට මොකක් හරි පාටි එකට යන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලා ඇනුවල් ට්‍රිප් එකක් වගේ යනවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් රැගේ එතන මොකක් හරි හේතුවක් නිසා පාටි සෙලිබ්‍රේෂන් අවස්ථාවක් මෙතන පෙන්නනවා. පිරිසකට එහෙම අවස්ථාවක් එන්නත් පුළුවන්. අධ්‍යාපන ලැබෙන අයට ගත්තොත් එහෙම ඔයාලගේ අධ්‍යාපන කටයුතු තිහලින්ම සාර්ථක කරගෙන ඔයාලට අධ්‍යාපනයේ මොකක් හරි ජයක් ලැබිලා ඒක සමරන්න උනත් ලැබෙන්න පුළුවන් කාලයක් මාසයක්. ඒ වගේම ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය බැලුවොත් එහෙම ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ටිකක් ලෙඩ වෙනවා කියලා කියන්නේ නැහැ. හැබැයි ඔයාලගේ මම කියවනේ මේ මාසය කියන්නේ ඔයාලට වැඩ ගොඩාක් තියෙන මාසයක්. වැඩ අධික මාසයක්. වැඩ ගොඩක් බැලන්ස් කරගෙන කරන්න යන මාසයක්. ඒ නිසාම ඔයාලට ටිකක් මානසික ආතතියක්, නිින්ද නොයාමක්, ඒ වගේ ශරීරයට දැනෙන්න පුළුවන්, මනසට ගොඩක් වෙහෙස දැනෙන්න පුළුවන් අර වැඩ ගොඩක් එකට වෙන මාසයක් නිසා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න, වැඩ ගොඩක් බැලන්ස් කරගන්න, එකක් ඉවරලා එකක් වැඩක් පටන් ගන්න. මොකක් හරි තමන් වැඩ ඔක්කොම ගැන හිතන්නේ නැතුව එක එක තෝරගෙන ඒ කරන වැඩේට අවධානය දීලා කරන්න. එතකොට මානසිකත්වය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම යම් පිරිසකට ඔයාලා පොඩ්ඩක් තියුණු ආයුධ වලින් කපනකොට පිහි වලින් ඔය අනින දේවල් වලින් චුට්ටක් පරිස්සම් වෙන්න. ඒ වගේම පිරිසකට සෙම වගේ රෝග මුලත් හැදෙන්න පුළුවන් ශ්වසන මාර්ගය සම්බන්ධ. ඒ වගේම ඔයාලා කවුරු හරි ඉන්නවා නම් කාලයක් තිස්සේ මොකක් හරි ලෙඩකට බෙහෙත් ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ලෙඩේ හොයාගන්න බැරුව හෝ කාලයක් බෙහෙත් ගන්නවා කිසිම ඒකෙන් ඔයාලට සුවයක් නැහැ වගේ දැනෙනවා නම් පොඩ්ඩක් එහෙම පිරිසක් ඉන්නවා නම් ඔයාලා ඔයාලගේ ડોක්ටර් මාරු කරලා බලන්න, වෛද්‍යවරයා ටිකක් මාරු කරලා බලන්න, වෙන කෙනෙකුට පෙන්නලා බලන්න. සමහර විට ඒ තැන මාරු කරලා වෙන කෙනෙක්ට පෙන්වීමෙන් ඔයාලගේ රෝගය මොකක්ද කියලා ඔයාලට හරියටම දැනගන්න ඒකට ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඕවරෝල් ගත්තාම මේ මාසේ ඔයාලා ගොඩක් හොඳයි. ගොඩක් සතුටින් ඉන්න පුළුවන්, සල්ලි වියදම් කරලා, නිදහසේ ඇවිදලා කරලා, පාටිස් වලට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඊට ඔයාලගේ ආදරේ මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඒවා විසඳගෙන නව පිවිදීමක් අර කියන්නේ කට්ටිය අපි අලුතෙන් ජීවිතයයි පටන් ගමු කියලා. අන්න ඒ වගේ හැමදේම අමතක කරලා දාලා අලුමතින් නැගිටලා අලුතින්ම ජීවිතේ පටන් ගන්න පුළුවන් වෙනවා. ලස්සන කාලයක්. වැඩ ටිකක් අධිකයි තමයි. හැබැයි ඉතින් ඒක බැලන්ස් කරගන්න ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන්. වැඩ බැලන්ස් කරගත්තොත් එහෙම ඔයාලගේ ස්ට්‍රෙස් එක බැලන්ස් කරලා වැඩ මැනේජ් කරලා හරියට කළමනාකරණය කරගත්තොත් අනිවාර්යයෙන්ම මේ මාසේ ඔයාලට ගොඩාක් ලස්සන මාසයක්. හැමදේම බැලන්ස් එකේ තියෙන මාසයක්. ඇවිදින්න යන්න පුළුවන්, උත්සව වලට යන්න පුළුවන්, ජොලියෙන් ඉන්න පුළුවන්, ප්‍රශ්න විසඳෙනවා. ඒ නිසා මාසෙ ගත කරනකොට වැඩ චුට්ටක් බැලන්ස් කරගන්න. ඇත්තටම ගොඩාක් හොඳ මාසයක්. ගොඩක් ඔයාලට සමහරක් අයට ඔයාලට ලොකු අවස්ථාවක් එන්න පුළුවන්. මේ අවදානමක් සහිතයි කියලා පෙන්වන්නට ඒ ඇත්තටම අවදානමක් නැහැ එතන. ඔයාලට අතිසාධක වෙන්න පුළුවන්. ඔයාලගේ අගෝස්තු මාසය. ඉතින් ඔයාලගේ අගෝස්තු මාසය ඔයාලට ගොඩක් හොඳට සතුටින් සැහැල්ලුවෙන් විනෝදයෙන් ස්ට්‍රෙස් එක මැනේජ් කරගෙන ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. විශ්වයේ සියලුම සුබ ශක්තියකින් ආශිර්වාද ඔයාලට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.